ආදරණීය ඔයාලා හැම කෙනෙක්ටම මම මේ වීඩියෝ එකක් අරගෙන එන්නේ සෑහෙන කාලයකට පස්සේ. මගේ පුංචි බිස්නස් එකේ වැඩි කීපයක් තිබ්බ නිසා මට වීඩියෝස් අරන් එන්න බැරි වුණා. මං වීඩියෝස් නොදැම්ම කාලය අතරතුරත් ගොඩාක් යාළුවෝ මාත් එක්ක එකතු වෙලා තිබුණා. ඉතින් මාත් එක්ක එකතු වුණ ආදරණීය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අපේ ගාඩන් එකේ ඉස්සරහ කොටස වගේම පිටිපස්ස කොටසත් අපි ලස්සනට තියාගන්න ඕනේනේ. ඉතින් අද වීඩියෝ එකේ තියෙන්නේ මං අපේ කුස්සියේ පැත්ත කොටස ලස්සනට අස් කරගන්න විදිය. කොච්චි ටිකකුත් කඩාගෙන මං දැන් උයන්න යන්න තමයි හදන්නේ. මොන රාජකාරිය තිබුණත් උයන රාජකාරියටනේ ඉතින් අපිට මුල් තැන දෙන්න වෙන්නේ. මං උයන දේවල් නම් වීඩියෝ කරගත්තේ නෑ. මේ ටික තමයි උයාගත්තේ. චිකන් මිරිසට හදලා, පරිප්පු කිරට හදලා, රතු වල ටිකක් හින්දෙන්න උයාගත්තා. මේ මෙනු එකටම තව කොළ මැල්ලුමක් හරි කොළ සම්බෝලයක් හරි තිබ්බනම් තවත් රසවත් වෙයි. අද හදන්න මට පලා වර්ගයක් තිබ්බේ නෑ. අද ඉතින් මේ මෙනු එක දැක්කහම මට හිතුණා කෙසල් කොලයක බත් ටික ඔතලා තියලා ටික වෙලාවක් ඊට පස්සේ කෑම එක කන්න. ගාඩන් එකේ වැඩේ කරන්න යන්න කලින්ම මම මේ විදිහට කෙසල් කොලේ බත් එක ඔතලා තියලා ඉවර වෙලා තමයි ගාඩන් එකේ වැඩ පටන් ගන්න ගියේ. මේ බෙදන්නේ නම් හස්බන්ඩ්ගේ බත් එක. මෙච්චර ලොකු බත් එකක් නම් මං නම් කන්නේ නැහැ. මෙච්චර ලොකු බත් එකක් මං කෑවොත් මම මේ ඉන්නවටත් වඩා තවත් මහත් වෙයි. ඔයාලටත් මට වගේ ප්‍රශ්නේ තියෙනවද? බත් චුට්ටක් කෑවත්, ගොඩක් කෑවත් කොහොමත් අනේ මහත් වෙනවා. ඩයට් කරන්න ගත්තත් ඒකත් ටික කාලයයි කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ආයෙ මගදී නවතිනවා. හස්බන්ඩ්ටයි මටයි බත් මුල් දෙකක් මං ඔතලා තිබ්බා. මේ කෙහෙල් කොලේ බත් ඔතන වැඩේ නම් මං වැඩිය දන්නේ නැහැ. තේරෙන විදිහට පුළුවන් විදිහට තමයි මම මේ බත් මුල ඔතා ගත්තේ. මැරි කරන්න කලින් නම් ඉතින් අම්මනේ මේ වැඩේ කරන්නේ. ඔන්න දැන් ඉතින් අපි අස් කරන වැඩේ පටන් ගමුකෝ. පේනවනේ ඉතින් හැඩි වෙලා තියෙන තරම. අඹ ගහේ කොළ එහෙම ගොඩක් වැටිලා මේ හරිය හැඩි වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මං අර කිව්ව අඹ ගහ. මෙයාගේ කොළ තමයි ඉතින් වැටිලා තියෙන්නේ. මේ අපේ ගෙදර කුස්සියේ තියෙන පැත්ත. කුස්සියෙන් එළියට ආවහම මේ කොටස තමයි පේන්න තියෙන්නේ. මං මුලින්ම කරේ මෙතන තිබුණු පෝච්චි ටික අයින් කරගත්තු එක. ඔය අතරේ පුංචි ගොළු බෙලි යාළුවොත් ඉන්නවා. මං ඔය සැරෙන් සැරේ ගැස්සෙන්නේ එයාලා මගේ අතේ ගෑවුනහම. පෝච්චි ටිකත් අයින් කරලා දැන් ඉතින් අතු ගා ගන්න තමයි හදන්නේ. දම්පාට මල් පිපෙන මේ පැලේ ගොඩාක් ලොකු වෙලා තමයි තිබ්බේ. මං ඒකේ තතු කප්පාදු කළා. අන්තිමට තිබුණු ජනාධිපතිවරණ ඡන්දේ දවසේ තමයි මායි හස්බන්ඩ්ුයි ඡන්දේ දාන්න ගිහිල්ලා එද්දි මේ වැටක තිබිලා මේ පැලේ මං හස්බන්ඩ්ට කිව්වහම මේ ආසයි කියලා එයා මට අත්තක් කඩලා දුන්නා. අත්තකින් තමයි මම මේ පැලේ හදාගත්තේ. මෙතන තිබුණු රම්පේ පඳුරත් ටිකක් ලොකුවට හැදිලා තිබුණා. මං ඉතින් ඒකෙත් මේ විදිහට කොළ කපාගෙන ඒ ටික පස්සේ උයද්දි ගන්න අරන් තිබ්බා.
මේ තියෙන්නේ මං ඔයාලත් එක්කම කර්ඩ් කප් වල හිටවගත්තු පැල ටික. දැන් ඒ ටික හොඳට හැදිලායි තියෙන්නේ. ගාඩන් එකේ ඉස්සරහ පැත්තෙන් මං ඒ ටික තියන්න තමයි හදන්නේ. channel එකේ කලින් දාපු වීඩියෝ එකේ මේ කර්ඩ් කප් ටික මං ලස්සනට හදාගෙන ඒවැ පැල හිටවපු විදිහ තියෙනවා. ඔයා ඒ ටික බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න. ගෙදරට ගේන මීකිරි කප් එකක් කඩෙන් ගෙනාව පෝච්චියක් වගේ ලස්සනට හදාගන්න පුළුවන් ඒ වීඩියෝ එක බැලුවොත්. අතුගාලා ඉවර වෙලා හැඩ බල ගැලපෙන තැන් බල මේ පැල ටික තියාගන්න තමයි මං හදන්නේ. මෙතන පොළව උස් පහත් වෙච්ච තැන් ගොඩක් තියෙනවා. ඉතින් මල් පෝච්චි තියද්දී ඒවා හරියට බලලා ඕනේ මල් පෝච්චි ටික තියාගන්න. ඔන්න බලන්නකෝ ඉතින් මං ඒ පෝච්චි ටික තියාගත්තු විදිය. දැන් ඉතින් ආයෙත් කුස්සිය පැත්තේ කොටසස් කරන්න පටන් ගමු. අර දම්පාට මල් පිපෙන පැලෙත් මම මෙතනින් තියාගත්තා. ඔයාලගේ ගෙදරත් කුස්සිය තියෙන පැත්ත හැඩි වෙලා ඔයා ඒ ටික අස් කරන්න ඕනි කියලා හිත හිටියානම් ඔන්න ඉතින් අදම ගිහින් අස් කරන්න. අපේ ඇස්වලට ගැටෙන හැම තැනක්ම ලස්සනට පිරිසිදුව පිළිවෙලට තිබුණහම ඒකෙන් අපේ මනසට ගොඩක් ලොකු සුවයක් දැනෙනවා. ඔන්න බලන්නකො මං ඒ කොටස අස් කරගත්ත විදිය හොඳයිද කියලා. ගාඩන් එකේ වැඩත් කරලා වොෂ් එකක් එහෙම දාගෙන ඔන්න දැන් තමයි මං අර ඔතලා තිබ්බ බත් මුල කන්නේ. හැම දවසක්ම උදේ ඉඳන් රෑ වෙනකන් එකම විදිහට ගලාගෙන යනවට අපි ආස නැහැනේ. ඒකට අපේ මනසත් ටිකක් කැමති නැහැ. ඉතින් අපි කැමති විවිධත්වයට. මේ වගේ පුංචි දේවල් වලින් තමයි මම නම් ඒ විවිධත්වය විඳින්නේ. මේ වෙලාවේ මං ලයිට් එක දාලා තියෙන නිසා චිකන් එකේ පරිප්පු එකේ පාට ටිකක් අඩු වෙලා තමයි පේන්නේ. එහෙනම් මේ බත් කටත් කාලම යන්නකෝ.